ආයිබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අදත් ආදරෙන් මගේ channel එකට ඔන්න ඉතින් මං අදත් ආවා ඔයාලා ගොඩ දෙනෙක් ආස කරන රෙසිපි එකක් අරගෙන. ඉතින් මං අද හදන්න යන්නේ රසකාරක මුකුත් නැතිව රසම රස සෝයා මීට් කරි එකක්. ඉතින් මං දන්න විදියට අපේ ලංකාවේ ගොඩ දෙනෙක් කැමති සෝයා මීට් කන්න. ඉතින් ඔන්න මගේ ප්‍රියතම කෑමක්. ඉතින් එහෙනම් අපි මම මේ සෝයා මීට් එක හදන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති මේක අපේ ලංකාවේ සෝයා මීට් එකක් නෙවෙයි. මේක ඉන්දියන් සෝයා මීට් එකක්. ඉතින් මම මේක ගත්තේ මෙහි සුපර් මාකට් එකකින්. ඉතින් මේ සෝයා මීට් එකක් ගොඩක් රසයි. මේකේ රසකාරක පැකට් මුකුත් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් අපේ ශරීරයට අගුණයි කියන්නේ මේක ඉතින් රසකාරක පැකට් එකනේ. ඉතින් එහෙනම් අපි අද බලමු රසකාරක නැතිව කොහොමද මස් කරි එකක් හදනවා වගේ මේ සෝයා මීට් එක හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ මේ තියෙන සෝයා මීට් එක ප්‍රමාණයෙන් ලොකුයි. මම ඉතින් අද මේක මස් කරි එකක් වගේ හදන හින්දා මේක මේ විදිහටම තමයි අරගන්නේ. ඔන්න දැන් මම මේක වාජනයකට දාලා අපි මේකට කැමති නම් විතරක් දාගන්න. මම මේකට කහ ටිකක් දානවා. කහ කියන්නේ ගොඩක්ම විස බීජ නාශකයක් හින්දා තමයි මම මෙතනදී කහ පාවිච්චි කරේ. ඉතින් අපි ලුණු ටිකකුත් දානවා. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ සෝයා මීට් පෙඟෙන්න දාලා අපි දෙපාරක් විතර හොඳට සෝදලා වතුර මිරිකලා අරගන්න ඕනේ. ඉතින් දැන් මම උණු වතුර හොඳට නටුණු උණු වතුර ටිකක් දාලා මේක ටික වෙලාවක් වහලා තියෙනවා. ඔන්න දැන් ඔයාලා දකින්නේ මම සෝයා මීට් ටික ඔක්කොම හොඳට දෙපාරක් විතර සෝදලා වතුර මිරිකගෙන අරන් තිනවා. කෑලි කපා ගත්තේ නැහැ. ඔන්න ඊට පස්සේ මම අරගෙන තිනවා තක්කාලි, රම්පේ, සේර, කරපිංචා, ලූණු, කුරුඳු පොතු ඔය ටික ඔක්කොම අරන් තියනවා. ඊට පස්සේ මම මෙතන අරගෙන තියනවා මිරිස් කුඩු. මම මේක ටිකක් සැරට හදන හින්දා කබලේ බැදලා අරන් තියනවා. ඊට පස්සේ රෝස්ටඩ් කරි පවුඩර් අරගෙන තියනවා. ඊට පස්සේ බිරියානි මලක් අරන් තියනවා. ගම්බිරිස් කුඩු ටික, බ්‍රවුන් සුගර් අරන් තියනවා කහ. ඊට පස්සේ ලුණුත් අරගෙන තියනවා රස අනුව. මෙතන මම කුරුඳු පොතු ටික දාගෙන තියනවා. ඊට සුදු ලුණු ටිකක්, ඊට පස්සේ කඩදු මුංගු, කරාබු නැටි මේ ඔක්කොම අපි පොඩ්ඩක් තලා ගන්න ඕනේ. ඔන්න මම ඒ ටිකක් තරලා පැත්තකින් තියාගත්තා. අපි දැන් බලමු මම සෝයා මීට් එක හදන විදිය. මම මේ ටික ඔක්කොම මෙතන බිරියානි මල විතරක් අයින් කරලා අනිත් ඔක්කොම මේ සෝයා මීට් එකට දාගන්නවා. දාගෙන අපි මේක පොඩ්ඩක් කවලම් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා මේ විදියට සෝයා මීට් එක හදලා බලන්න. රසකාරක පැකට් නැහැ කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක හරිම රසයි. මස් කරි එකක් වගේමයි. ඉතින් ඔන්න මම භාජනය ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ මම අර ඉස්සල්ලා කොටාගත්ත මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. මම ඒකටම බිරියානි මලත් එකතු කරගත්තා. ඉතින් ඒක අවශ්‍යම නැහැ. බිරියානි මලක් තියෙනවා නම් මේ කරි එක හරිම සුවඳයි. ඒ වගේම රසයි. මම ඊට පස්සේ කලින් ලියාගත්ත තක්කාලි, ලුණු, අමු මිරිස්, සේර, රම්පේ ඔක්කොම ටික මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම කලින් කවලම් කරගත්ත සෝයා මීට් ටික මේකටම එකතු කරනවා. ටික ටික එකතු කරලා මම මේක කවලම් කරගන්නවා. ඉතින් ওই විදිහට අපි ඔක්කොම ටික ඕකට එකතු කරලා මම ඊට පස්සේ භාජනයට වතුර චුට්ටකුත් දාලා ගොඩක් නෙමෙයි පොඩි ප්‍රමාණයක් වතුර මේකට එකතු කරගන්නවා. ඉතින් වතුර මදි වගේ නම් ඔයාලට තව ටිකක් මේ වෙලාවේ වතුර එකතු කරගන්න පුළුවන්. ඉතින් මේක ඔයා කැමති නම් වතුරෙන් මුයන්නත් පුළුවන්, නැත්නම් පොල් කිරි වලින් පුළුවන්. දැන් ඔයාලා දකින්නේ මේ ටික වෙලාවකට පස්සේ
දැන් ඔයාලට පේන ඇති ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ ඔයාලට පුළුවන් වතුර වලින් විතරක් මේක උයලා රිපෙන් අයින් කරගන්න. එහෙම නැත්නම් පොල් කිරි ටිකක් දාගන්න පුළුවන්. ඉතින් පොල් කිරි ටිකක් දැම්මොත් මේක තවත් රස වෙනවා. ඉතින් මම මේ වෙලාවේ පොල් කිරි එකතු කරන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. ගොඩාක් එකතු කරන්නේ නැහැ. ඔන්න මේක ග්‍රේවි එක නැතුව මස්කරි එකක් වගේ හදන හින්දා මම පොල් කිරි හැඳි 2මාරක් විතර වගේ මේකට එකතු කරගත්තා. ඉතින් ඊට පස්සේ අපි මේක හොඳට කවලම් කරලා ලුණු බලලා ලුණු මදි නම් ලුණු දාලා ලිප උඩ අඩු ගින්දරේ ටික වෙලාවක් උයා ගන්න ඕනේ. ඉතින් මේක හරිම රසට තියෙනවා. ඊට පස්සේ අපි මේක ලිප උඩ අඩු ගින්දරේ චුට්ට වෙලාවක් තව උයා ගන්න ඕනේ. ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති මං හදාගත්ත රසකාරක නැති මගේ සෝයා මීට් කරි එක. එහෙනම් මේ වගේම රස මතකයක් අරගෙන හම්බ වෙන බලාපොරොත්තු වෙ ගිහින් එන්න පරිස්සමෙන් ඉන්න.